අඩෝ වරෙන් ඔබ බීච් එක පැත්තේවත් කම්මැලි බං මම ඇවිල්ලා ඉන්නේ නේ අරුවත් එකම වරින් ඇයි උනේ නැත්තේ අඩෝ බලුවේද බං කිව්වෙත් නේ හරි වරෙන් ඔබ ෂිට් ඕන්නා බලුවේද කරන්නේ මෙච්චර කල් එකට ඉඳලා ජොබ් එකකට ගියා කියලා කිව්වේ නෑනේ ඌ මට ඒ තඩියා මම ආවා උඹ ආවද බං බලපන් මං කල්පනා කර හිටියේ අරූ ගැන කවුද බං අරු? අර රවිඳුවා බං. ඌ මෙච්චර කල් එකට ඉඳලා අපිට කිව්වේ නෑනේ බං ජොබ් එකක් හම්බුණා කියලා. ඌ බං ඒක නම් සිරා අපිට කියන්න තිබ්බනේ බං නිකන් හරි ඕක. හරි බං. අපි අනුන්ට එක ඒවා කියා හිටියට අපිටත් ජොබ් එකක් හොයාගන්න ඕනේ නේ බං. එතකොට අපිටත් පුළුවන් නේ බං ලොකුකම වෙන්නලා ඉන්න. ඒත් ඉතින් අපිට ජොබක් නෑනේ. උඹ දන්න හොඳ තැනකින්වත් ජොබක් සෙට් කරගන්න නැද්ද බං? තියෙනවා නම් ගිහිල්ලානේ බං මම මෙලහකට. සීදාවට උඹ කියපු කතාව නම් ඇත්ත. ඒකනේ බං අපි අනුන්ට එක ඒවා කියා ඉන්නවා. අපිට තාම ජොබක්වත් නැහනේ. උන්ට ජොබක් තියෙන ඉන්නනේ ලොකුකම් පෙන්නන්නේ. මේ හිතපන්කෝ බං මොකක් හරි හොඳ දෙයක්. මගේ මේ කුබ්බ මුලේට කොහෙන් අයිඩියාද බං? උඹේ ඔය සුපිරි මුලේට තමයි බං අයිඩියාවක් එන්නේ. හිතපන්කෝ. හරි ඉතින් බටල් ගන්නට එපා. මං හිතන්නම්කෝ විසඳුමක්. සුපිරි අයිඩියාවක් ආවා බං. අඩේ ඒ මොකද්ද බං ඒ කියපන්කෝ. අපි කරමු බිස්නස් එකක්. අනේ මොඩේ උඹට ශ්‍රද්ධයකෝ යකෝ අපිට කොහෙන්ද බිස්නස් කරන්න සල්ලි? ඔය බලපන්කෝ ඉතින් උඹලත් එක්ක බැරි ඕකනේ. බිස්නස් එකක් කරන්න සල්ලිමද බං ඕනේ? හරි එහෙනම් කියපන්කෝ බලන්න මේ සල්ලි ඕනේ නැති මහ ලොකු බිස්නස් එක මොකද්ද කියලා. ඇයි බං අපිට පුළුවන් නේ එළවලු වෙනදාම කරන්න. මේ මොඩියෝ යකෝ එළවලු බිස්නස් කරන්න කොහෙද බං අපිට එළවලු? ඇයි උඹ කොහේ හරි එළවලු වායකා කරනවද? අයියෝ නෑ බං එළවලු ගන්න ලේසි සහ පහසු ක්‍රමයක් තියෙනවා. උඹ ඉතින් දන්නේ මේක. හරි කියපන්කෝ එහෙනම් උඹ ඔය ලේසි පහසු ක්‍රමේ. සිම්පල් නේ බං. අයියකෝ සිරිදෝරිස් මාමගේ එළවලු වගාව අක්කරයක් විතර තියනවනේ යකෝ. උඹ හිතනවද උඹට ඕකෙන් අනේ මෙන්න මගේ සුදු පුතා ගන්න කියලා එළවලු දෙයි කියලා බලන් ඉඳපන්. පිස්සුද බං මං ඒක දන්නවා. ලොවෙත් එහෙම හම්බෙන්නේ නෑ තමයි. ඒත් බං තව ක්‍රම ඕනතකන් තියනවනේ බං එතනින් එළවලු ගන්න. හරි කියපන්කෝ මොකද්ද ඒ ක්‍රමය කියලා. සිරිදෝරිස් මාමා හැමදාම සිකුරාදා උදේ පාන්දරම එළවලු කොටුවට ගිහිල්ලා එළවලු කඩා ගන්නවා. ඉතින් කොටුව ලොකු හින්දා එක තැන්වල හැංගෙන්න තැන ගොඩාක් තියෙනවා. හරිද? හරි ඉතින් උදේමනේ බං යන්නේ. ඒ යනකොට ඌ එච්චර සැක කරන්නේ නැහැ එතන කවුරුත් ඉන්නවා කියලා. ඉතින් ඒක නිසා හැමදාම ඌ ගේට්ටුව ඇරලා දාලා තමයි යන්නේ. ඉතින් බං එතකොට අපිට පුළුවන් එතන හැංගිලා ඉඳලා ඒ ගේට්ටුවෙන් ෂේපට පැනගෙන හැංගිලා ඉඳලා සිරිදෝරිස් මාමා යනකන් ඉඳලා පොර ගානට එළවලු ටික කඩාගෙන එතන එහා පැත්තේ වටෙන් පනින්න. අයිඩියා එක නම් හොඳයි. වැඩේ වැරදුනා. ඕකනේ ඉතින් උඹලත් එක්ක බැරි බලපන්කෝ. යකෝ අපි පොඩි හින්දා හැංගිලා ඉන්න පුළුවන් නේ බං පොඩි උන් තැනක උනත්. ඉතින් මේ නිසා අපි වල්පඳුරක් අස්සේ හැංගිලා හිටියාම උට පොඩ්ඩක්වත් හොයාගන්න බෑ බං. අනේ බං උඹලටත් මොලේ නෑනේ. හරි වැඩේ කරමුකෝ එහෙනම්. හැබැයි බං මොකක් හරි වෙලා වැරදුනොත් නම් අඩෝ මට නම් බෑ බුටි ගන්න. මං උඹව අල්ලනවා හරි ඒක ඒ වෙලාවට බලමුකෝ බං. දැන් යමන් කොහෙඩේට එළවලු බිස්නස් සම්පූර්ණ කතාව බලමු දයාලුවනේ.